Hi guys, Hi guys. welcome back to our channel. ඉතින් thank you very much ඔයගොල්ලෝ හැමෝටම අපේ first video එකට more than 800 වගේ views තියෙනවා. ඒ වගේම subscribers ලා 100 ඉක්මවලා තියෙනවා. ඉතින් thank you very much. ඒ වගේම මේ කියන්න ඕන අපිට ගොඩාක් feedbacks ආවා. මේ විදිය හොඳයි, මේ විදිහට කරගෙන යන්න. තව suggestions ආවා. ඒ හැම දෙයකටම thank you. ඉතින් අපි අද චූටි වීඩියෝ එකක් අරගෙන එන්නේ අද කොහොමද වැඩි ඉතින් කරගන්න මැදින්. ඔව්. ඉතින් ඒ හින්දා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. දැන් අපි ට්‍රේන් එක ඇතුලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ මේක C2C ට්‍රේන් ලයින් එක. ඉතින් මොකද ගොඩක් ස්පීඩ් ට්‍රේන් ලයින් එක. අපි දැන් යන්නේ අපේ යුනිවර්සිටි එකට. පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඉතින් ඔයාලට යුනිවර්සිටි එකක් තිබුණාම පෙන්නන්නම්. යුනිවර්සිටි එකට යනකොට අපිට එකම ට්‍රේන් ලයින් එකේ යන්න බෑ. ඉතින් ලයිම් හවුස් වලදී අපි ට්‍රේන් ලයින් එක චේන්ජ් වෙන්න ඕනේ. ඉතින් අපි C2C ඇවිල්ලා ඊට පස්සේ DLR එකට ලයිම් හවුස් වලින් චේන්ජ් වුණා. අද අපි දෙන්නත් ෆස්ට් ටයිම් තමයි යුනිවර්සිටි එකට යන්නේ. මොකද කලින් මම තනියම තමයි යුනිවර්සිටි එකට ගියේ. ඉතින් ෆස්ට් ටයිම් මෙයාවත් එක්කගෙනම යනවා යුනිවර්සිටි එක පෙන්නන්න. ඇත්තටම මෙතන ඉඳලා චූටි දුරක් තමයි අපේ කැම්පස් එක ළඟට තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඔයාලට දන්නේ දෙයක් කියන්නයි ආවේ. ඒ කියන්නේ දන්නවද දන්නේ නැහැ. මේ යන්නේ ඩ්‍රයිවර්ස්ලා නැහැ. මේක ඔටෝ තමයි යන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ මේක ෆන්ක්ෂන් කරලා ඇත්තේ ස්ටේෂන්ස් වලට. මේ බලන්නකෝ. අපි දැන් යන්නේ අනිත් පැත්තට. ඒ වුණාට බලන්න මේ ඔයාලට පෙන්නන සීට් එකේ පැසෙන්ජර්ස්ලාගේ සීට්ස් විතරයි මේ තියෙන්නේ. කියන්නේ ඩ්‍රයිවිං සීට් එකක් නැහැ. ඉතින් මේ විදිහට තමයි ලන්ඩන් වල සමහර ට්‍රේන්ස් යන්නේ. ඔන්න දැන් අපි අපේ කැම්පස් එක ළඟට ආවා. දැන් මෙන්න මේ බ්‍රිජ් එක ක්‍රොස් කරන්න ඕන අපේ කැම්පස් එකට යන්න. ඉතින් මෙතන ඉඳලා චූටි දුරක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ විනාඩි 5ක වගේ දුරක් තමයි යුනිවර්සිටි එකට තියෙන්නේ. දැන් අපි යන්නේ අපේ යුනිවර්සිටි එකට. ඉතින් මේක යෝක් සෙන්ට් ජෝන් යුනිවර්සිටි එක. ඉතින් මේ තියෙන ලන්ඩන් කැම්පස් එක. මේකේ මේන් කැම්පස් එක තියෙන යෝක් වල. යෝක් කැම්පස් එක හරිම ලස්සනයි. අපේ එක මෙතන අර පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් විතරයි තියෙන්නේ. ඒක නිසා මේකේ බිල්ඩින් එකක තමයි අපේ යුනි එක තියෙන්නේ. අපේ කැම්පස් එක තියෙන්නේ ඊස්ට් ඉන්ඩියා DLR ස්ටේෂන් එක ළඟම. කැම්පස් එකේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් විතරක් තියෙන හින්දා කැම්පස් එක තියෙන්නේ එක්ස්පෝර්ට් බිල්ඩින් එකේ. ඒකේ 6th ෆ්ලෝර් එකේ තමයි අපේ යුනිවර්සිටි තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ කැම්පස් එක මේ ලන්ඩන් කැම්පස් එක ටිකක් පොඩි. හැබැයි යෝක් කැම්පස් එක මාර ලොකුයි. ඉතින් ඔයාලට ළඟදීම මම යෝක් කැම්පස් එකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද අපිට තියෙනවා අපිට යුනිවර්සිටි එකෙන් ඕගනයිස් කරලා තියෙනවා ස්ටුඩන්ට් ට්‍රිප් එකක් යෝක් කැම්පස් එකට. ඉතින් ඒකට ළඟදීම යනවා. එතකොට ඒක ගැන වීඩියෝ එකක් අරන් එන්න. මෙතනින් තමයි අපේ යුනිවර්සිටි එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මම අද ආවේ ෆ්‍රයිඩේ දවසක. අදත් මම හිතන්නේ කෝසස් වගේක් එක කෝස් එකක්ද කොහෙද තියෙනවා මාස්ටර් කෝස් එකක්. ඉතින් අපි මෙතනින් එන්ටර් වෙනකොට අපේ ස්ටුඩන්ට් ID එක ටැප් කරන්න ඕන. ඔතන තියෙන මේ එන්ට්‍රන්ස් එකෙන්. එතකොට තමයි අපිට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් විතර ඇතුළට යන්නත් පුළුවන්. ඒ වෙලාවේ මම අරව තියලා ආවා පහළ. දැන් අපි යන් අපේ යුනි එකට. තමයි අපේ කැම්පස් එකට යන ලිෆ්ට් එක. ඉතින් අපේ කැම්පස් එක තියෙන්නේ 6th ෆ්ලෝර් එකේ. ඉතින් මම දැන් යන්නේ මගේ ලැප් එක බාට. ඇත්තටම ක්ලාස් රූම් වල වීඩියෝස් ගන්න බැරි වුණා මොකද ක්ලාසස් තියෙන හින්දා. ඉතින් අද මම ආවේ මගේ ලැප් එක හෑන්ඩ් ඕවර් කරන්න. මගේ ලැප් එක කැඩුනා. ඉතින් මම යුනිවර්සිටි එකෙන් තමයි ලැප් එකක් අරගෙන මගේ අසයින්මන්ට්ස් ඒ ටික කරගත්තේ මේ ටිකේ. ඉතින් මෙහෙ එහෙම ෆැසිලිටිස් තියෙනවා ස්ටුඩන්ට්ස්ලාට. ඉතින් මෙහෙ ඒ කියන්නේ charge කරන්නේ නැහැ ස්ටුඩන්ට්ස්ලාගෙන්. අපිට
ලැප් එක 1 week වලට බරෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ 1 week වලින් අපි ඒක ආය hand over කරන්න ඕන. ඉතින් ඒකට තමයි මම අද යුනිවර්සිටි එකට ආවේ. මේකට වෙන අයට එන්න බෑ. ඒක නිසා බන්ව පහළ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියලා ආවා. දැන් අපි යන්නේ තව ලස්සන පැත්තකට. යුනිවර්සිටි එකේ ඇත්තටම ලෙක්චර් රූම්ස් හරියට පෙන්වන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ එතන ලෙක්චර්ස් තිබ්බ හින්දා පස්සේ දවසක මම ලස්සන වීඩියෝ එකක් ගේනවා. මේ ටිකේම යුනිවර්සිටි එක නිවාඩු දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ආපහු යුනි පටන් ගන්නේ next February වල. ඉතින් අපිට දැන් මාස 6ක කාලයක් තියෙනවා මේ අපේ රිසර්ච් එක කරන්න. ඉතින් මේ දවස්වල අපි රිසර්ච් එකේ වැඩ ටික තමයි කරගෙන යන්නේ. මේ වෙලාවේ මම කතාවෙන් වැරදි ෆ්ලෝ එකකින් බැහැලා තියෙන්නේ. ඊට පස්සේ මටත් හොයාගන්න බැරි වුණා කොතනද ඉන්නේ කියලා. පස්සේ තමයි ආපහු ඇවිල්ලා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ගියේ. ඉතින් වීඩියෝ කරගෙන හිටියේ ඒ නිසා පොඩ්ඩක් පැටලුණා. අනේ ඉතින් මම පහළට යනකොට මෙයා මෙතන තනියම ෆෝන් එක ඔබ ඉන්නවා. ඊට පස්සේ දැන් අපේ වැඩේ ඉවරයි. දැන් අපි යන්නේ සෙන්ට් ජෝන්ස් වුඩ් වලට. එහෙ තමයි මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ. ඉතින් අද පොඩි ට්‍රීට් එකක් දෙනවා කියලා කිව්වා. ඉතින් මමත් හරිම ආසාවෙන් දැන් එයත් එක්ක යනවා. එයාගේ රෙස්ටුරන්ට් එක බලන්න. ඉතින් කැම්පස් එකට යාව ෆස්ට් ටයිම් වගේම මමත් එයාගේ රෙස්ටුරන්ට් එකට යන ෆස්ට් ටයිම් තමයි මේ පාර. ඉතින් අපි බලමු ඒ පැත්ත කොහොමද කියලා. ඒ වගේම හරිම ලස්සනයි. ඔයාලට දැම්මම කියන්නම්. ඒක ලස්සනයි. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඇත්තටම යුනිවර්සිටි එක ඇතුළමට හරියට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඉතින් මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම් අපේ යුනිවර්සිටි එකට කොහොමද ඇප්ලයි කරන්නේ, ඒ වගේම රික්වයර්මන්ට්ස් මොනවද ඕනේ කරන්නේ, ඒ දේවල් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. වලට හයි දැන් අපි යනවා හස්බන්ඩ් වැඩ කරන වර්ක් ප්ලේස් එකට. අද මං ගානේ ට්‍රීට් එකක්. Okay guys, දැන් අපි ඉන්නේ මගේ රෙස්ටුරන්ට් එක තියෙන පැත්තේ සෙන්ට් ජෝන්ස් වුඩ්. ඉතින් මම ඒක සුපර්වයිසර් කෙනෙක් හැටියට වැඩ කරනවා. මේ වෙද්දි ඉතාලියන් කුසින් එක. ඉතින් අපි ඒකට ගිහින් බලමු. මම අද වයිෆ්ට පොඩි ට්‍රීට් එකක් දෙන්න යන්නේ. ගිහිල්ලා බලමු අපි ඒකේ තියෙන කෑම සහ කොයි වගේද කෑම කියලා. මේ තමයි සෙන්ට් ජෝන්ස් වුඩ් ඒරියා එක. ඉතින් අතට කියන්න ඕන දැන් හස්බන්ඩ් වැඩ කරන්නේ ඉතාලියන් කුසින් එකක රෙස්ටුරන්ට් එකක. එයා මේකට ඇප්ලයි කරේ Indeed වෙබ්සයිට් එකෙන්. ඉතින් ගොඩක් අයට මේ ඔන්ලයින් ජොබ් පෝටල්ස් වලින් ජොබ් හොයාගන්න එක අමාරුයි කියනවා. ඒ වුණාට දැන් හස්බන්ඩ්ට ඒ chance එක හම්බුණා. Thank you. අපි අතට පොඩ්ඩක් ගිහින් යමුද? ෂෙෆ් පොඩ්ඩක් බලන්න. හරි නෑ. චුටියනේ කට්ටියක පොඩ්ඩක් කතා කරලා බාර් එකේ කවුද දන්නේ නැහැ. සෙරිනේ ඉන්නේ මම හිතන්නේ. මේක රහයිද? ඒ සවඩ. ඒක තරහ. ඒක ඇත්තටම කිව්වොත් මේ රෙස්ටුරන්ට් එකේ ඉන්න මැනේජ්මන්ට් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ කිසිම ඊගෝ එකක් නැහැ. එන හැමෝමත් එක්ක හොඳට කතා කරලා හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් ඒගොල්ලෝ මාව දැක්කෙත් ෆස්ට් ටයිම්. ඒ වගේම මට හොඳ වෙල්කම් එකක් ඒගොල්ලෝගෙන් හම්බුණා. ඇත්තටම මාරම හොස්පිටැලිටි එකක් මෙතන තියෙනවා. Hi guys, අපි දැන් කාලා ඉවරයි. කෑම මාර රහයි. ඔගොල්ලෝ ලන්ඩන් නවට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බැබ්බෝ එකට එන්න. අතට මේ රෙස්ටුරන්ට් එක මාරම ලස්සනයි. ඒ වගේම කෑම මාර රහයි. ෆේමස් සෙන්ට් ජෝන්ස් වුඩ් වල තියෙන්නේ.
ඉතින් අපි දැන් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. ඒක දැන් අපි අනිත් ෆෝන් කරගත්තා. දැන් ට්‍රේන් එකේ ආගෙදර යන ගමන් ඉන්නේ. මට හොඳට නිදිමතයි. ඒක නිසා වචන පිට වෙන්නේ නැහැ. හරි දැන් අපි අදට බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ කමෙන්ට්ස් අපිට දෙන්න. ඒ වගේම තාම අපේ YouTube channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් අපේ channel එක subscribe කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.